මට මතක හිටිනවා අඩුයි. ඕක මූ මේ පොත් වගේක් හංගනවා. දැන් නෝට් අපේ තියෙනේවා. බෙදීම තුන සමාන ලකුණෙන් එහාට ගියා. ගුණ කිරීම 3ක් වුණා. x = 6. අර පොඩි දෙයක් තියෙනවා ඔයාලට කියන්න. දැන් අපි මේ જાතිය ගණන් හදනවා. ඊට අමතරව තව පාඩම් වල ගොඩක් ගණන් හදනවානේ. ගණන් හදලා බලාපොරොත්තු වෙන්නේ ළමයි අර හිතන එක වැඩි කරන්න. ඒ වගේ දෙයක්නේ. මට හොඳ අත්දැකීමක් තියෙනවා. සාමාන්‍යයෙන් මම A level maths කරන්න එක හේතුවක් වුණා මේ මට මතක හිටිනවා අඩුයි. ඕක මුලින් ඉඳන් තියෙන එකක්. ඒතර මම ගණන් හදලා වැඩේ ගොඩ දාගන්න. හැබැයි මතක හිටිනවා අඩුයි. එතකොට මම කැම්පස් ගියාට පස්සේ මට පට්ට අත්දැකීමක් වුණා. දැන් අපිට තියෙනවා ඔය ෆස්ට් ඉයර් එකේ මේ වර්ක්ෂොප් එකක්. වර්ක්ෂොප් එකට ගියාට පස්සේ ලේත් මැෂින් එකේ කොටස් ටික අඳුර ගන්න තියෙනවා. ඒතර ඕකට ගියාට පස්සේ දැන් ඉන්න ඉන්ස්ට්‍රක්ටර් කියලා දෙනවා අපිට මේ ලේත් මැෂින් එකේ මෙන්න මේ කොටස් තියෙන්නේ කියලා. දැන් ඕක පළවෙනි සැරේ කිව්වට දැන් මට නම් ජීවිතේට මතක හිටින්නේ නැහැ. දැන් ඕක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එකපාරක් කියලා දුන්න මෙන්න මේක මෙහෙම කියලා කොටස් ටික කියලා දුන්නා. කාටද පුළුවන් කියලා එකෙක් අත ඉස්සුවා. හරි දැන් අපේ බැජ් එකේ ඉරෙක්. ඊට පස්සේ අත ඉස්සුවට පස්සේ දැන් ඌ ආපහු කොටස් ටික ඔක්කොම කියනවා. මට දැන් හිග් ගෑවුණා. මොකද මට ඔච්චර මතක හිටින්නේ නැහැ. මට සාමාන්‍යයෙන් ඉතින් එකක් මතක හිටින්න 10 පාරක්වත් කියලා දෙන්න ඕනේ. නැත්තම් 10 පාරක්වත් පාඩම් කරන්න. ඒක මගේ සාමාන්‍ය සොයක්. මේ ඊට පස්සේ මම ඔන්න දවසක් උගේ කාමරයට ගියා. අපි එක හොස්ටල් එකේ ඉන්නේ. කාමරයට ගිහිල්ලා බලනකොට මූ මේ පොත් වගේක් හංගනවා. දැන් නෝට් අපේ තියෙනේවා. එකක් කබඩ් එක අස්සට දානවා. ආයෙ එකක් මෙට්ටේ අස්සට දානවා. තව එකක් පාඩම් කරන මේසෙ උඩ ඔහොම දානවා. දැන් මම චුට්ට වෙලා බලන් ඉඳලා මම මොකද මචං ඔය කරන්නේ? මේක මචං මම මේ මතකෙ වැඩි කරගන්න කරන එක්සර්සයිස් එකක්. ඌ මොකද දන්නවද කරලා තියෙන්නේ? ඌ කරලා තියෙන්නේ උගේ පොට් ටික ඌ තැන් වල හංගන එක සබ්ජෙක්ට් වල තියෙන පොට් ටික. හංගල ඉවර වෙලා ඌම කල්පනා කරලා ඌ හොයනවා ඒ ටික. මේ අර පොත කොතනද තිබ්බේ මේක කොතනද තිබ්බේ මේ නෝට් එක කොහෙද තිබ්බේ අරක කොතනද තිබ්බේ කියලා ඌ හොයනවා. ඌ කියනවා ඒ එක්සර්සයිස් එකෙන් ඌට දැන් ඔය ගොඩක් ඒවා මතක හිටින. ඌ ඕක මේ අර ඉස්කෝල කාලේ නම් කරපු එක. මතකයන් ඔබේ සිතේ තමා